සුබ දවසක් කියලා පිළිගන්නවත් අපේ නිෆ්ටි අකාඩමි YouTube channel එකත් එක්ක එකතුලා ඉන්නවට සියලු දෙනාම. අද මේ වීඩියෝ එක e-money වීඩියෝ එකක්වත් ඩිසයින් එක කරන වීඩියෝ එකක් නෙමෙයි. මේක අපේ අලුතෙන් හදපු සයිට් එක ගැන වීඩියෝ එකක්. මේකෙත් වැදගත් වෙන ගොඩාක් දේවල් තියෙනවා. එහෙනම් මේක ගැන අපි වීඩියෝ එක ඉස්සරහදී කතා කරමු. එහෙනම් අපි යන් ඉන්ට්‍රෝ එකට. හරි. එහෙනම් අපි මුලින්ම අපේ සයිට් එක සර්ච් කරගමු. සයිට් එක නම නිෆ්ටි අකාඩමි. ඔයාලට මම පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම් ලින්ක් එක. ඔයාලා එකෙන් ගිහින් බලන්න. නැත්නම් අපේ WhatsApp channel එකට join වෙන්න. ඒකේ තියෙන ඔක්කොම details. ඒකට කොහොමද join වෙලා ඉන්න? ඒක ඉස්සරහට අප්ඩේට් වෙන ඔක්කොම දානවා. ඔයාලට මේ සයිට් එකට ඇවිල්ලා join වෙන්න පුළුවන්. මෙතන තියෙන ඔක්කොම අපේ social media ටික. එහෙනම් මම මේක ගැන කියලා දෙන්නම් ඔයාලට use කරන්න කොහොමද කියලා. මුලින්ම අපි home කියන එකට ආවට පස්සේ තියෙනවා අපි දාලා තියෙන හැම post එකක්ම මේක ලෝඩ් මෝගෙන ඊට ගොඩක් තියෙනවා පල්ලට තාම මේක සම්පූර්ණ කම්ප්ලීට් ඔක්කොම දාලා ඉවර කරලා නැහැ. තව දාන්න ගොඩක් තියෙනවා. මම මේකේ ඔයාලට අතර 6ක් විතරක් ඉස්සරහට පේන්න දාලා තියෙන එකට හේතුව තමයි එතකොට ඔයාලට ඉක්මනට ලෝඩ් වෙනවා. දැන් මේකේ මම අර 20 ගානක් 30 ගානක් විතර ඔක්කොම මෙහෙම පල්ලට දාලා තිබ්බොත් ඔයාලට ලෝඩ් වෙන්නේ නැහැ. ගොඩාක් වෙලාවේ ලෝඩ් වෙන්නේ. ඒකෙන් තමයි මම මුලින්ම 6ක් 8ක් විතර දාලා 1 2 3 4 5 6 තියෙන්නේ. 6ක් මුලින්ම දාලා ඊට පස්සේ ලෝඩ් මෝගෙට දාලා තියෙන්නේ. එතකොට ඒකේ බෝර පස්සේ ඔයාලට පල්ලෙහාට ගිහලා බලන්න පුළුවන් මෙන්න මේ වගේ. මෙන්න එහෙම තව තියෙනවා පල්ලට. මේකේ ඔක්කොම අපිලි වලටනේ තියෙන්නේ. ඒක නිසා මම දැන් ඔයාලට කැටගරි වලට දාලා තියෙනවා. ඒවත් ඔයාලට මම පෙන්නන්න. මෙතන මේ කැටගරි කියන එකට ගිහිල්ලා මේ graphic design course කියන එකට ගියාට පස්සේ ඔයාලට අපි කරපු graphic design course එකේ ඒක Nifty Academy එකට දාලා නැහැ. Nifty Cafe අපේ official channel එකට දාලා තියෙන graphic design ඉගෙන ගන්න එකට. මේකේ ඔක්කොම දාලා තියෙනවා ඔයාලට මේකේ ටියුටෝරියල් ටික. මේ ටිකත් බලලා ඔයාලා රයිස් කමෙන්ට් එකක් දාන්න යන්න. ඊට පස්සේ අපි මෙතන graphic design asset කියන එකට ගියාට පස්සේ ඒක මෙන්න එහෙම ක්ලික් කරාට පස්සේ ඒකේ තියෙනවා අපිට ඕන ඔක්කොම ටික. professional CV PhD pack එකක් තියෙනවා. pack ගොඩක් ඉස්සරහට දාන්න හිතන් ඉන්නවා. ඒක තමයි දාලා නැහැ. දාන්න හිතන් ඉන්නවා. ඒක අප්ලෝඩ් කරන්නම් අපි. ඔයාලා මේව ඩවුන්ලෝඩ් කරගන්න. ඔයාලට ඕන නම් මේක දැන් මේක ඕනි කියලා හිතන්නකෝ. මේක උඩු මෙහෙම ක්ලික් කරාට පස්සේ ඔයාලා පේජ් එකට මෙහෙම යනවා. ඊට පස්සේ ඔයාලට අnder පල්ලෙහාට ගිහලා මෙන්න දැන් ඩවුන්ලෝඩ් පැක් එකෙන් ක්ලික් කර ඩවුන්ලෝඩ් පැක් now කියන ක්ලික් කරාට පස්සේ ඩවුන්ලෝඩ් කරගත්ත හැකි. මේවා ඔක්කොම 100% ෆ්‍රී. ඔයාලට කිසිම ගාස්තුවක් ගෙවන්න ඕනේ නැහැ. ඔයාලා ඩිසයින් වලට යූස් කරන්න පුළුවන්. මේක මේ ඔක්කොම තියෙනවා. බ්‍රෂ් පැක් තියෙනවා, ෆොන්ට් පැක් තියෙනවා, PNG තියෙනවා, ප්‍රීමියම් බෑග්ග්‍රවුන්ඩ් තියෙනවා. ගොඩක් ඒවා තියෙනවා. ෆ්ලයර් තියෙනවා. ඔක්කොම වගේ තියෙනවා මේකේ. තව ඉස්සරහට දාන්නත් ඒවා තියෙනවා. ඒකට ජොයින් වෙලා ඉන්න. ඔයාලට පේන සමහර විට මෙන්න මෙතන හෝම් කියන එකේ යටටම ආවට පස්සේ මෙන්න මෙතන තියෙනවා graphic design course කියලා. මෙන්න මෙතන. ඒකෙනිත් ඔයාලට ඕන නම් මෙතන post tutorials කියන එක ක්ලික් කරාට පස්සේ ඒකට එනවා. ඒකත් ඔයාලට මම ලේසියෙන් හදලා තියෙන්නේ. ආයි කැටගරි කියන එකට මම යනවා. ඊට පස්සේ graphic design help ebook කියලා තියෙනවා. මේකෙන් කරන්නේ ඔය දැන් ගොඩක් graphic design කරන අයට mistake වෙනවනේ. ඒ mistake වලට අදාළව මේ mistake නොවෙන්න ආයි PDF වගේක් හදලා තියෙනවා. ඒක ඩවුන්ලෝඩ් කරලා ඒකනොත් ඉගෙන ගන්න පුළුවන්. මම එකක් ඔයාලට කියලා පෙන්නන්නම්. මෙන්න පළවෙනි එකට මේ තියෙන content එක. මම පල්ලෙහාට ගිහලා මේක ඩවුන්ලෝඩ් කියන එක කරවස්සේ ඩවුන්ලෝඩ්ලා මේ තියෙන පළවෙනි book එක. ගොඩාක් ලොකු ඒවා නැහැ. පොඩි පොඩි ඒවා තියෙනවා. ඔයාලට කීවල තේරුම් ගන්න පුළුවන්. මම ආයි දෙවෙනි එකට ගිහලා පෙන්නන්නම් ඔයාලට. මෙන්න දෙවෙනි එකට. මෙන්න එහෙම තියෙන්නේ. මේ තියෙන මේ thumbnail එක මේක ඩවුන්ලෝඩ් කියන එක ක්ලික් කරලා පස්සේ මම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන ඩවුන්ලෝඩ් කියන එක ඕන ක්ලික් කරලා ඔයාලට සේව් කරලා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ඔයාලටම. මම එන ඒකනොත් අයින් වෙනවා දැන්. ඊට පස්සේ දැන් තියෙනවා A level model paper කියලා. මේකේ තියෙන්නේ දැනටම දාලා තියෙන කොමර්ස් සබ්ජෙක්ට් එකට අදාළ විතරයි. ඉතුරුවත් ඉස්සරහදී දානවා. ඉතුරුවත් ඉස්සරහදී දාන්න හිතන් ඉන්නවා. ඒකින්ද ඔයාලට මේව ඩවුන්ලෝඩ් කරගෙන කරන්න පුළුවන්. මේකෙත් මෙන්න view papers කියන ඊට පස්සේ ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඔක්කොම ලස්සනට හදලා තියෙනවා කැටගරි කරලා වෙනම. ඔයාලා තියෙන ගිහිල්ලා ඉගෙන ගන්න කට්ටියට ඉගෙන ගන්න. අරව ඩවුන්ලෝඩ් කරගන්න කට්ටියට ඩවුන්ලෝඩ් කරගෙන වැඩේ දිගටම කරගෙන යන්න. මේක කොතන හරි නොතේරෙන තැනක් තියෙනවා නම් එරර් එකක් වෙන තැනක් තියෙනවා නම් අපිට මැසේජ් එකක් දාලා අහගන්න පුළුවන්. එහෙනම් මේක ඉකෝන් කියන ඉකොනොමික් කියන එකට ගියාට පස්සෙත් එහෙමම තමයි තියෙන්නේ. මම ඊළඟ මේ බිස්නස් ස්ටඩි කියන එකට ගිහිල්ලා පෙන්නන්න. මෙන්න මේව තියෙන. ඔයාලා මේ හැම එකම කියවන්න මුලින්ම. කියවලා දේවල් අදහස් ගන්න. මේ හැමදේම පොඩ්ඩක් කියවලා ඔයාලා බලන්න. හොඳයි නැත්නම්
හොඳ නරකද කියලා. නරකක් තියෙනවා නම් ඒකත් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම හොඳයි නම් ඒකත් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඊට පස්සේ A level පාස් පේපර් කියන එකට ගියාට පස්සේ මෙන්න මෙතන පාස් පේපර් එකක් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඒකෙත් තාම කොමර්ස් එකට අදාළව ඉකෝන් VS account විතරයි දාලා තියෙන. IT දාලා නැහැ තාම. IT දාන්නම් අපි ඉක්මනට. එහෙම තමයි මේ කැටගරි කියන එකේ තියෙන්නේ. ඊට පස්සේ අපි A level ඊට පස්සේ අපි AI video tutorial කියන එකක් තියෙනවා. ඒ ක්ලික් කරලා පස්සේ අපේ YT එකේ Nifty Academy YouTube channel එකේ AI සම්බන්ධව කරපු tutorial ටික තමයි open වෙන්නේ. මේ ඉතින් මෙන්න මේ වීඩියෝ එකෙන් ඔයාලට ගොඩාක් වැදගත් වෙයි. මේකත් ඒ වගේ තමයි. මේකේ තියෙන්නේ AI prompt තියෙනවා මම හිතන්නේ 17ද කොහෙද? ඔව්. මේ 1000 plus කියලා තියෙන්නේ. يعني 1000ට වැඩි තියෙනවා අනිවාර්යෙන්. මේ දෙකම බලලා ඉගෙන ගන්න. මෙන්න මේ ටියුටෝරියල් එක ගොඩාක් වැදගත් වෙයි ඔයාලට. මේකේ අපි පේ කරලා යූස් කරන්න ඕනේ AI tool ඔක්කොම වගේ මේකේ ෆ්‍රී යූස් කරන්න හැටි කියලා දෙනවා මම. එහෙනම් මම ඒකනොත් අයින් වෙනනම් දැන්. ඊට පස්සේ එතන e-book කියලා තියෙනවා. මේ e-book කියන එකට ගියාට පස්සේ ඔයාලට තියෙනවා Fiverr, Upwork ඒ වගේ හැම එක ගානම e-book. මෙන්න මෙතන. කියන ඩවුන්ලෝඩ් now කියලා අන්න ඒක උඩ ක්ලික් කරගන්න. හැමදේම ඉතින් හැමදේම ගැන තියෙනවා. තව ඒක අප්ලෝඩ් කරන්නත් තියෙනවා. ඊටත් අපි අප්ලෝඩ් කරන්න ඉක්මනට. මම දැන් මේකෙන් අයින් වෙනවා. ඊට පස්සේ ඔයාලට තියෙනවා මෙතන wallpaper collection කියලා. ඒක උඩත් ක්ලික් කරලා පෙන්නන්නම් මම. ඒක උඩ ක්ලික් කරාට පස්සේ ඔයාලට තියෙනවා මේ පළවෙනි පැක් තියෙන්නේ මේ තව ඉස්සරහට පැක් දාන්න ඉතින් ඉන්න ඒවත් දාන්න. දැන් ඔයාලා මේ වැඩි ඩවුන්ලෝඩ් කරගන්න. මේකේ තියෙන්නේ PC වලට wallpaper. ඒකත් ඔයාලා ගියාට පස්සේ බලා ගන්න පුළුවන්. මෙන්න හැම ගොඩක් තියෙනවා. මේ ඊට පස්සේ තියෙනවා phone wallpaper කියලා. මේ ඔක්කොම ඔරිජිනල් ඒවා තියෙන හොඳ ඒවා. මේකත් ගිහිල්ලා පෙන්නන්නම් මම. මෙන්න මේව තමයි තියෙන්නේ. එහෙනම් අපේ සයිට් එකේ මෙහෙම තමයි වැඩ කටයුතු කරගෙන යන්නේ. ඒ වගේම තව කියන්න ඕන දෙයක් තමයි මෙතන මේ about use කියන එකට පස්සේ අපේ about එක දාලා තියෙනවා. contact use කියන එකට අපි සම්බන්ධ කරගන්න පුළුවන් ක්‍රම දාලා තියෙනවා. ඒ ටික ඔක්කොම ඔයාලට දාලා තියෙනවා අපි. privacy policy ඒවට නම් ඔයාලා යන්නේ නැහැ නේද? මේකේ තියෙනවා අපේ channel එකේ තියෙනවා මෙතන WhatsApp channel කියන එකට ගිහිල්ලා බලන්න පුළුවන්. ඊට පස්සේ අපේ YT එකක් තියෙනවා. මේ තියෙන WhatsApp channel එක. මම දැන් open කරලා පෙන්නන්නේ නැහැ. මේ තියෙන WhatsApp channel එක. මේ තියෙන අපේ YouTube channel එක. මේ තියෙන අපේ TikTok එක. මේ තියෙන Facebook එක. ඒ දේවල් ක්ලික් කරලා ඔයාලා ගිහලා බලලා ඉගෙන ගන්න. ඔයාලට මම මෙතන මේ ටික ඔක්කොම පෙන්නලා කියලා දුන්නේ නැති හේතුව තමයි එහෙම කියලා දුන්නාම ඔයාලටත් එපා වෙනවනේ. මේ ඔක්කොම පිළිවෙලට දාලා නැහැ නේ මම. ඒක හින්දා මම කැටගරි වලට ගිහලා පෙන්නලා කියලා දුන්නේ. ඒකයි ඔයාලට පිළිවෙලටම ගන්න තියෙන හින්දා. ඔයාලා මේවා ක්ලික් කරලා ගිහලා බලන්න. මම ඔයාලට නිකන් මේකක් පෙන්නන්න. මෙන්න මේ ක්ලික් කරලා පස්සේ එහෙම තියෙන්නේ. ඔයාලට හැමදේම පිළිවෙලට දාලා හදලා දීලා තියෙනවා. ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් 100% ෆ්‍රී. ඒකින්ද ඔයාලා මේවත් බලලා ඉගෙන ගන්න. නොතේරෙන දේවල් තියෙනවා නම් මට මැසේජ් එකක් දාන්න. මම පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ මගේ නම්බරේ දාලා තියෙනවා. ඒකට මැසේජ් එකක් දාලා අහගන්න. ඔයාලට නොතේරෙන තැන් තියෙනවනම්. ඒ වගේම තමයි අපේ ලින්ක් ටිකක් දාලා තියෙනවා. ඒ ටිකත් ෆලෝ කරලා සබස්ක්‍රයිබ් කරලා තියාගන්න අපේ channel එකත්. එහෙනම් අද වීඩියෝ එක හොඳයි නම් ඔයාලා යාළුවන්ට බලන්න ෂෙයා කරලා ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාගෙන. එහෙනම් අද අපි ගිහලා තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ජය වේවා.